බතුරට නගරයේ සිට මන්දාරම් නුවර දක්වා දෙවන මාර්ගයේ පිහිටා තිබූ අම්පිටි පාලම ආපදා හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. මේ හේතුවෙන් ගම්මාන කිහිපයකට ප්‍රවේශ වීමේ අපහසුතා මතුව තිබෙනවා. බතුරට නගරයේ සිට මන්දාරම් නුවර දක්වා දෙවන මාර්ගයේ තිබූ අම්පිටි පාලම සම්පූර්ණයෙන් විනාශයට පත් වුණේ පසුගියදා සිදු වූ ආපදා තත්ත්වයත් සමගයි. අම්පිටිගොඩ දුනුකේ බැද්ද මහවැව කොළනිය බෝමැටගොඩ යන ගම්මානවලට ප්‍රවේශ වීම සඳහා ඇති එකම මාර්ගයේ මේවීම හේතුවෙන් එම ගම්මානවල ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මෙම ගම්මානවල ජනතාව සිය ජීවනෝපාය සිදු කරන කිරි නිෂ්පාදනය, කෘෂි භෝග වෙළඳපොළට රැගෙනීමට නොහැකි වීමෙන්ද ගැටලු මතුව තිබෙනවා. එමෙන්ම මතුරට රෝහල, පොලිසිය, මහාවිද්‍යාලය, තැපැල් කාර්යාලය, බැංකුව ඇතුළු ආයතනවලට ප්‍රවේශ වීමටද නොහැකි තත්ත්වයක් පවතිනවා. විනාශ වූ මාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මෙම පාලම කඩිනමින් සකස් කර දීම තුළ එම ගැටලු වලට විසඳුම් හිමිවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මතුරට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය වසම් 52කින් වසම් 29ක් පමණ මේ උඩගම්පා කෝරළියට අයත් වෙනවා. ඒකෙදී 20000කට අධික ජනසංඛ්‍යාවක් රැඳී සිටින ප්‍රදේශයක් මේක. ඔවුන්ගේ විවිධ කටයුතු වලට ලොකු බාධාවක් එල්ල වෙලා තියෙනවා. මේ පාලම කඩිනමින් සකස් කර දීම මම හිතන්නේ කාලෝචිත අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. අපේ පිවිසුම් මාර්ගයේ එකම ස්ථානය තමයි මේ පාලම. අපිට මෙන්න මේ පාලම නැවත ප්‍රතිසංස්කරණය කරලා දෙන්නමින් කාරණයක ඉල්ලා සිටිනවා. අපිට යන්න දෙන මාර්ගය තිබුණේ මෙතන මේ පාලම තමයි. මේ පාලම මේ වෙලාවේ අපට යාමට නොහැකි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අපට තිබුණු විකල්ප මාර්ගය තමයි වැල්ලගිරි මාර්ගය. ඒ මාර්ගයක් මේ වන විට නායි වීන් අපට යාම නොහැකි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේදී බලධාරීකින් අපි ගම්වාසී සියලු දෙනා වෙනුවෙන් ඉල්ලා සිටිනවා. හැකි ඉක්මනින් අපට මේ පාලම සකස් කර දෙන හැටියට සියලු දෙනාගෙන්